ඉතිහාස මෙතකයි කියලා කියා ගන්න බෑ. මම දන්නවා ආදරේ කියන්නේ දේවත්වය. දේවත්වයට පත් වෙන්න පුළුවන් චේතනාව පරිසුද්ධ නම් විතරයි. අපි දෙන්නගේ ආදරේ සදාකාලිකයි. අපි දෙන්නගේ ආදරේ ලෝකෙට තවත් කෙනෙක්ට එතනින්ම බැරි තරම් අපේ ආදරේ ආත්මය වෙලා. වතුපති මේ වගේ විතරක් නෙවෙයි. එතකොට ඔබ ඇත්තටම වතුපතට හැම භවයකම ආදරේ කරන්න. මම තනි කරන්නේ නැහැ, අකරමං කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙන නිසා මම ඔබට කතා ආදරේ. වතුපති ආදරේ කියන සුන්දර ලෝකයක්. අසීමිත ක්‍රියාවක්. වදන්නවා. දෙකෙනෙකුගේ හදවත් දෙකක් එකට කරගෙන එක හදවතකින් ජීවත් වෙනවා නම් ඒක තමයි සුන්දර ආදරේ කියන්නේ. ඇත්තටම වතුපති මට හිතෙනවා අපි දෙන්න සංසාරගත පුරුද්දක් අනුව මේ ආත්ම භවයේ එකට එකතු වුණාදෝ කියලා. ඔව් මමත් ඒක හිතනවා. කෙනෙකුට ජීවත් වෙන්න ආදරේ අවශ්‍යමලු. ඉතින් මගේ හිතේ ඔබ ඇත්තටම ලොකු ගෞරවයක් වගේම ආදරේකුත් තියෙනවා. කවදාකවත් මොන ප්‍රශ්නයක් ආවත් අපට කරන්න එපා. නෑ වතුපති. පොඩ්ඩක් හිතන්න ගංගාවක් පහළට ගලාගෙන යනකොට කොයිතරම් බාධා ඇති වෙනවද? ඒ වගේ අපි දෙන්නගේ අතරටත් කොයිකුත් බාධා එන්න පුළුවන්. ඒ බාධා බෙදගෙන අපි දෙන්නටම ජය ගන්න පුළුවන්. වතුපති ඔයාගේ අහිංසක හදවතට කවම දවසකවත් දුක් වේදනාවක් දෙන්නේ නැහැ කියලා මම දිනුරලා පුරුදු වෙනවා. මම ඔබ විශ්වාස කරනවා. වතුපති ආසයි. ඔයා මට ආදරේ. ඇත්තටම මම ඔබට ගොඩක් ආදරේ. එහෙනම් මගේ රක්ෂණය. ඔබේ ආදරේ මැදට මම කොතරම් වාසනාවන්ත වෙන්නේද? අපේ නියත කරගත්ත ගොඩක් සතුටුයි. අපි දෙන්න එකේ පුදුමනේ සුන්දර මොහොතේ මගේ හදවතේ ඔයා කෙරේ බැඳුනා වූ ආදරේ සෙනෙහස වතුපති. ඔයාට මම මෙසේ කියන්න සූදානම් වෙනවා. කොහොමද කියලා අහන්න සූදානම්. ඇත්ත ආදරෙන් ඔබට තුබලලා වගේ දෙන්නකොට ඔබ හිතේ තියෙන හැම දෙයක්ම කියන්න. ආදරෙන් සංසාරයෙන්. යන්න වතුපති. Masih